4 සමානයි 5 කියලා ගණිතමය වශයෙන් ඔප්පු කරන්න පුළුවන්ද? මුලින්ම අපි ගනිමු මෙම 20 සමානයි 20 කියලා. මේක අපි ඍණයකින් වැඩි කරාම ඍණ 20 සමානයි ඍණ 20 කියලා එනවා. එතකොට අපිට ඍණ 20 ලියන්න පුළුවන් 16 අඩු කිරීම 36 කියලා. ඒ වගේම අපිට ඍණ 20 ලියන්න පුළුවන් 25 අඩු කිරීම 45 කියලා. ඊට පස්සේ අපි මේක දෙපැත්තටම 81 බෙදීම 4 එකතු කරනවා. ඊට පස්සේ අපිට මේ 16 අඩු කිරීම 36 දන 81 බෙදීම 4 ලියන්න පුළුවන්. 16 කියන්නේ 4 වර්ගය. 36 කියන්නේ 4 වැඩි කිරීම 9. අපි උඩිනුත් දෙකෙන් වැඩි කරලා තියෙනවා. යටිනුත් දෙක ඊට පස්සේ දෙකෙන් බෙදලා තියෙනවා. එතකොට ඍණ 36 කියන්නේ 2 වැඩි කිරීම 4 වැඩි කිරීම 9 බෙදීම 2. ඊට පස්සේ අපිට 81 ලියන්න පුළුවන් 9 වර්ගයේ 9 බෙදීම 2 වර්ගය කියලා. ඒ විදිහට අපිට 25 ලියන්න පුළුවන් 5 වර්ගය කියලා. මේ 45 ලියන්න පුළුවන් 2 වැඩි කිරීම 5 වැඩි කිරීම 9 බෙදීම 2 කියලා. මේ 9 රප්ප 45යි. මේ උඩ යටට උඩ දෙකට යට දෙක කැපුණාම මේක ඍණ 45 එනවා. ඒ වගේම 81 ලියන්න පුළුවන් 81 බෙදීම 4 ලියන්න පුළුවන් 9 බෙදීම 2 වර්ගය කියලා. ඔයගොල්ලන්ට පේනවා ඇති දැන් මෙතන තියෙන්නේ මේ වර්ග දෙකක අන්තරය කියන සමීකරණය. ඒ කියන්නේ ඔයගොල්ලන්ට මතක ඇති වර්ග දෙක අන්තරය කියන්නේ a වර්ගයේ ඍණ 2ab ධන b වර්ගය සමානයි a ඍණ b වල වර්ගය. මේකේ තියෙන්නේ ඒ විදිහටම. එතකොට මේක 4 ඍණ 9 බෙදීම 2 වර්ගය සමානයි 5 ඍණ 9 බෙදීම 2 වර්ගය. 9 බෙදීම 2 වර්ගයේ වර්ගමූලය ගත්තාම අපිට එනවා 4 ඍණ 9 බෙදීම 2 සමානයි 5 ඍණ 9 බෙදීම 2. ඒතර අපි මේ දෙපැත්තෙම 9 බෙදීම 2 අයින් කරාම අපිට ඔකරන්න පුළුවන් 4 සමානයි 5 කියලා. දැන් හැබැයි ඔයගොල්ලෝ ඔක්කොම දන්නවනේ 4 සමානයි 5 නෙමෙයි කියලා. දැන් මම මෙතන මොකක් හරි වැරද්දක් කරලා තියෙනවා. ඔයගොල්ලන්ට පුළුවන් නම් ඒ වැරද්ද හොයන්න. මම පොඩි වෙලාවක් දෙන්නම් වීඩියෝ එක පෝස් කරලා වැරද්ද මොකද්ද කියලා හොයලා කමෙන්ට් කරලා ඊට පස්සේ ඊටු ටික බලන්න. මෙතන වැරද්ද තමයි අපි මෙතන 4 ඍණ 9 බෙදීම 2 වර්ගය සමානයි 5 ඍණ 9 බෙදීම 2 වර්ගය නම් අපි කෙලින්ම ගත්තා 4 ඍණ 9 බෙදීම 2 සමානයි 5 ඍණ 9 බෙදීම 2 කියලා. එහෙම ගන්න බෑ. ඒකට හේතුව තමයි අපිට මොකක් හරි මේ විදිහට a වර්ගය සමානයි b වර්ගය නම් අපිට කියන්න බෑ a සමානයි b කියලා. එතකොට a ඇවිල්ලා ධන හෝ ඍණ b දෙකෙන් ඕන එකක් වෙන්න පුළුවන්. අපි උදාහරණයක් ගත්තොත් a වර්ගය සමානයි 16 නම් අපිට කියන්න බෑ a සමානයි 4 කියලා. a සමානයි ධන 4 හරි ඍණ 4 හරි දෙකෙන් ඕන එකක් වෙන්න පුළුවන්. මොකද ඍණ 4 වර්ගයත් 16යි. අපිට මෙතන මේ 4 ඍණ 9 බෙදීම 2 වර්ගය සමානයි 5 ඍණ 9 බෙදීම 2 වර්ගය කියන එක 4 ඍණ 9 බෙදීම 2 සමානයි 5 ඍණ 9 බෙදීම 2 කියන එක වැරදි. මෙතනට අපිට ධන හෝන දාන්න ඕන. ඇතර මේ අවස්ථාවේදී හරියන්නේ ඍණ 1. ඒ කියන්නේ 4 ඍණ 9 බෙදීම 2 සමානයි ඍණ 5 ර්ණ 9 බෙදීම 2. ඒ කියන්නේ 4 ර්ණ 9 බෙදීම 2 කියන්නේ ඍණ 0.5යි. 5 ර්ණ 9 බෙදීම 2 කියන්නේ 0.5යි. මේක ඍණ වලින් වැඩි කරලා ඍණ 0.5යි. එතකොට ඍණ 0.5 සමානයි ඍණ 0.5 කියලා එනවා.